ආයුබෝවන් මම ඉන්නේ සුන්දර වූ කාලතිත්ත රාජධානියේ. ඒ කියන්නේ කල්තොට පුරවරයේ. අර ඈතින් පේන්නේ කුරගල පන්සල. මේ තියෙන්නේ කල්තොට සුන්දර වූ කෙත්යාය. අපි අද යනවා පරිසරයේ සුන්දරත්වය විතරක් නෙවෙයි ඒ පරිසර සුන්දරත්වයේ චිත්‍රයට නගපු අපූර්ව මිනිසෙක් හොයාගෙන. මේ කල්තොට රාජධානියේ අපූර්ව මිනිසෙකුගේ විස්තරය අපි බලමු කවුද මේ කියලා. මතක ඇතුව channel එක subscribe කරලා තියාගන්න. එන්න අපි යමු. iBond කියලා පිළිගන්නවා දිල්ෂ් with knowledge අපේ YouTube channel එකට හැම කෙනෙක්ම ආදරෙන්. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. අද මම ඉන්නේ සුන්දර කල්තොට පුරවරයේ කාලතිත්ත රාජධානියේ. මම කිව්වා අදට අපි සුන්දර මිනිසෙක්, හැඩකාරයෙක්, වැඩකාරයෙක් අපේ channel එකට අරගෙන එනවා කියලා. එහෙනම් අපි අද ප්‍රවාඩ්ස් අපේ ප්‍රසාද් මල්ලිව හම්බෙන්න ඇවිල්ලා ඉන්නවා. iBond කියලා පිළිගන්නවා මල්ලි අපේ channel එක. තාමත් ආදරෙන්. අද දවසේ අපි විශේෂ වැඩසටහනක් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. චිත්‍ර අඳින දක්ෂ, ඒ වගේම චිත්‍රවලට උපන් හපන්කම් කියන දක්ෂයෙක් එක්ක සුන්දර දක්ෂයෙක් එක්ක සුන්දර වැඩසටහනක් පුංචි වෙලාවක් තිස්සේ උඹලන්ට තිරල කරන්න තමයි අපි දැන් සූදානම් වෙන්නේ. ඉස්ලාම් මාලි අපි වැඩසටහන ආරම්භ කරමු. තමත් ආදරෙන් ආරාධනා කරනවා අපිත් එක්ක වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. සම්පූර්ණ නම, ඒ වගේම අධ්‍යාපන කටයුතු, ඒ වගේම පෞල් විස්තර කතා කරලා අපි වැඩසටහන ඉස්සරහට ආරම්භ කරමු. ඔව්යි මම ප්‍රසාද් වසන්ත බණ්ඩාර දිසානායක. ඒක තමයි මගේ සම්පූර්ණ නම. මම ඉගෙන ගත්තේ සාමාන්‍ය පෙළ දක්වා කල්තොට රෝහණ විද්‍යාලයේ සාමාන්‍ය පෙළ හදාරනවා. එහෙන් සාමාන්‍ය පෙළ සමත් වෙලා බලංගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පස්තලේ උසස් පෙළ සඳහා කලාංශයෙන් ඉදිරිපත් වෙනවා. පවුල විස්තර කියන්නේ තාත්තා දැනට ජීවිත නතර නැහැ. තාත්තා ගිය අවුරුදු නැති වුණා. දැනට අම්මයි තව අයියලා තුන්දෙනෙක් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඒතර ඔබ පවුලේ කීවිනියද? මම පවුලේ අවසානයේ හතර වෙනි. එතකොට මේ අපි ගත්තොත් එම අධ්‍යාපන කටයුතු මේනකොට මොන වගේ තත්ත්වයකද තියෙන ඔබ කලාංශයේ කලා විෂය ධාරාව තෝරගෙන දැන් උසස් පෙළ හදාරනවා. ඒතර ඒක ඇතුළේ ඔබ චිත්‍ර විෂය හදාරනවද මේ වෙනකොට? චිත්‍ර විෂය හදාරනවා. ඊළඟට දැන් අපි අපේ මාතෘකාවට එන්න තමයි හදන්නේ. ඔබට චිත්‍ර හැකියාව විතරක් නෙමෙයි. දැන් මේ දැක්කට පස්සේ ඔබට පේනවා මේ පිටිපස්සේ තියෙන වගේ මේ ඇදලා තියෙන චිත්‍ර මේ සියල්ලම ඔබගේ නිර්මාණ. මේවට වැඩිය ඔබට එතනින් එහාට ගිහපු හැකියාවන් තව තියෙනවා. අපි ඒවා දන්නවා. අපි පේරට මතක් කරගෙන යමු ඔබට හිම තියෙන හැකියාවන් කීපයක් සම්බන්ධව අපි දැනගන්නත් එක්ක. ඔව් ප්‍රධාන විස්තරයට ඉතින් දක්ෂතාවයක් විදිහට ඉස්සරහට අරගෙන යන්නේ චිත්‍ර කලාව තමයි. චිත්‍ර කලාවට අමතරව නිවේදන ශාස්ත්‍රය කටයුතු කරගෙන යනවා. ඒ වගේම නාට්‍ය පිටපත් රචනය, එතකොට ඒ වගේම පද්‍ය රචනා, ගද්‍ය රචනා, ඒ වගේම කෙටි කතා රචනය, ඔය වගේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ සැබෑම දක්ෂයෙක්, නිවේදකයෙක්, ඒ වගේම කෙටි කතා රචකයෙක්, ඒ වගේම ඔබ අපිට පෙරේට සඳහන් කළා. ඒතර මෙවැනි දක්ෂයින් අපේ channel එක තුලින් අරගෙන ඒම තමයි අපේ එකම බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඔබටත් අපි ආරාධනා කරනවා තාමත් ආදරෙන් ඔබේ ප්‍රදේශයේත් ඒ වගේ දක්ෂයෝ ඉන්නවා නම් අපිට අනිවාර්යෙන්ම කියන්න. අපි එනවා ඒ දක්ෂව හොයාගෙන ඔබේ පළාතට. ඊළඟට මම ඔයාගේ පැත්තට හැරෙන්නේ තවත් මෙන්න මේ විදිහ අපූර්ව ප්‍රශ්නයක් අරගෙන. ඒ තමයි ප්‍රසාද් මල්ලි දැන් අපිට පේන මේ චිත්‍ර පිළිබඳව ඔබට හැඳින්වීමක් කරොත් දැන් මේ බිත්තිය ඇඳලා තියෙන මේ චිත්‍රය, ඒ වගේම මේ චිත්‍ර කිහිපයක් තියෙනවා. අපි එකින් එක හඳුන්වාගෙන යමු. ගොඩක් වෙලාවට අද ලෝකයේ ගොඩාක් වෙලාවට චිත්‍ර කලාවක් කොට පස්සේ ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට නැඹුරුලා තියෙනවා මේ ස්වභාවික වෘක්ෂලතා, වන මේ වගේ දේවල් පිළිබඳව චිත්‍ර අඳිනකොට ඒ චිත්‍ර වලට වැඩි අවධානයක් යොමු කරලා තිනවා. ඒතර ඔබ මේ පිළිබඳව දැනුවත් මම හිතනවා දැන් මේ චිත්‍ර කලාව තුළ ලොකු සෞන්දර්යාත්මක වින්‍යාසයක් අරගෙන තිනවා මේ චිත්‍රවල. අපි මේ චිත්‍ර එකින් එක පැහැදිලි කරගෙන යමු. මේ චිත්‍ර අඳින්න මොන වගේ කාලයක්ද මොන වගේ දෙයක්ද ලැබුණා. අපි ඉස්සලා මේ අපේ වෝල් ආර්ට් එක ගැන දැවැන්ත චිත්‍රයක් අපිට පේනවා. ඉතාමත් අලංකාර චිත්‍රයක්. අපි මේක ගැන හඳුන්වා දීමක් කරමු අපේ ප්‍රේක්ෂකයන්ට. ඔව්යි දැන් මේ කාලේ ගත්තාම ගොඩක් චිත්‍රවලට ඉල්ලුමක් තියෙන්නේ වාණිජ්‍යමය වශයෙන් චිත්‍රවල ගොඩක් ඉල්ලුමක් තියෙන ස්වභාවිකවාදී චිත්‍ර. ඒ කියන්නේ ස්වභාවික පරිසරය කේන්ද්‍ර ඒ කියන්නේ මූලික කරගෙන ඒ මාතෘකාවක් ඔස්සේ අපේ චිත්‍රයට නගපු චිත්‍ර තමයි ගොඩක් වර්තමානයේට ඒ කියන්නේ ගොඩක් ඉල්ලුමක් තියෙන්නේ. ඒ චිත්‍රවලට අපි ගොඩක් වෙලාවට අපිට ඕඩර්ස් වලට කතා කරත් එයාලා ඉල්ලන්නේ අපිට මල්ලි මේ වගේ පරිසරයක ස්වභාවයක් ඕන, මේ වගේ දියැලක් ඕන, මේ වගේ අලිරංචුවක් ඕන. මේ වගේ දේවල් තමයි ගොඩක් වෙලාවට ඉල්ලන්නේ. ඒ වගේම තව දැන් වර්තමානයේදී ගොඩක් චිත්‍රවලට නැඹුරුවක් තියෙනවා. එයාලා ඉල්ලන්නේ ගොඩක් මොඩර්න්. ඒ කියන්නේ වර්තමානයට ගැලපෙන්න අතීතේ කලවම් කරපු විදිහට. ඒ කියන්නේ ගොඩක් එයාලා ඉල්ලන්නේ වෙනදා අපි නොදකපු විදිය ස්වභාවික අලුත් චිත්‍රයක්. ඒත් එක්ක තමයි ගොඩක් දැන් නිර්මාණ කරගෙන යන්නේ. ගොඩක් ඒ වගේ දේවල් වලට මොඩර්න් කියන පැත්තට දැන් ඉල්ලුම වැඩි වෙලා තියෙනවා.
එතකොට අපි මේ චිත්‍රය ගැන අපි හඳුන්වාදීමක් කරොත් වයි මේ පිටිපස්සෙන් තියෙන චිත්‍රය තමයි ප්‍රවා ආර්ට්ස් මගේ සනාගටද නිර්මාණය කරපු දැවන්ත විතුසිතුව. ඒ කියන්නේ වෝල් ආර්ට්ස් වලින් මම අඳපු ලොකුම චිත්‍රය මේක තමයි. දවස් සාමාන්‍යයෙන් අවම වශයෙන් මට මතක හැටියට දවස් 3:00 4ක් විතර වගේ කාලයක් දිවාරයන් නොබලා වෙහෙසලා ඇඳපු චිත්‍රයක්. ඇඳලා තියෙන්නේ ලේයරින් කියන තීම් ඒ කියන්නේ ලේයරින් කියන අපි චිත්‍රවලදී භාවිත කරන ශිල්ප ක්‍රමයකට ලේයරින්. ඒ කියන්නේ එක ස්තරයක් ගාලා ඉවර වෙලා තමයි අපි ඊළඟ ස්තරයට. ඒ කියන්නේ පරණ ස්තරය මතු කරන්න දෙවන ස්තරය. ඒ විදිහට ඒ ශිල්ප ක්‍රමයට තමයි මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ. ගොඩක් පරයාවලෝකන එක්ක ගොඩක් කොල්ල අඳුරු වර්ණ වලින් තමයි චිත්‍රය පාට කරන්නේ. මොකද ඒ කියන්නේ චිත්‍රය ඉල්ලපු කෙනාගේ අවශ්‍යතාවයත් මත වර්ණ ගැනීම වෙනස් කරලා තියෙනවා. ඒ වගේ තමයි දියල්ලක් ඉල්ලලා තිබුණා. ගොඩක් මම මුලදී කිව්වා වගේම ස්වභාවිකවාදී චිත්‍ර වලට ඉල්ලුම වැඩි. එහෙම තමයි චිත්‍රය නිමා වෙන්නේ. චිත්‍රයේ කොටස් තුනකින් තියෙනවා පෙරබිම, මැදබිම සහ පසුබිම කියලා. පසුබිම ගොඩක් උඩින් මේ චිත්‍රය කරන් තියෙන අපිට පස්සේ මම හිතන වීඩියෝ එක පෙනෙයි. උඩින් අරගෙන තියෙන්නේ ගොඩාක් ඈතට ගිය පසුබිමක් විදිහට. ඒ වගේම මැදබිමට දියැල උස ප්‍රදේශයක් සහ ඉදිරිපස්ස පෙරබිමට ඉදිරිපස්ස පොඩි දියැලි කිහිපයක් තමයි පිටිපස්සෙන් තියෙන ලොකුම චිත්‍රය ඇඳලා තියෙන්නේ. දැන් අපිට පේන ඔබ මේ චිත්‍ර ශාස්ත්‍රය තුළ ලොකු දැනුමක් මේ අඩු කාලෙකින් ලබාගෙන තියෙනවා. මම හිතන්නේ දැන් වයස අවුරුදු 19ක වගේ කාලය තුළදී ඔබ ලබාගෙන තියෙන දැනුම මේ පරිණත දැනුමත් එක්ක ඔබ කොහොමද ඉස්සලා මේ චිත්‍ර ශාස්ත්‍රයට පිවිසෙන්නේ? මේ මට එන ප්‍රශ්නයක්. මේක ඒ කියන්නේ දැන් මෙච්චර කුඩා කාලෙකදී ඔබ මෙච්චර දැනුමක් ගන්න තරම් මේ කුඩා කාලේ සිටම ඔබ මේ චිත්‍ර ශාස්ත්‍රයට නැඹුරුණාද? කොහොමද හැකියාව අඳුරගත්තේ? චිත්‍ර අඳිනවා කියන්නේ සාමාන්‍යයෙන් අර පොඩි කාලේ ෆැන්සලක් අල්ලන්න තේරෙන කාලේ ඉඳලා චිත්‍ර අඳිනවා. චිත්‍ර අඳින්න යොමු වෙන්නේ සාමාන්‍යයෙන් චිත්‍ර වලට ආසාවක් කියලා ඇති වෙන්නේ මගේ ඥාති සහෝදරියක් මම කුඩා කාලේදී ආයි චිත්‍ර අඳින්න ඉවස. ඒ කියන්නේ එයා සාමාන්‍යයෙන් ගෙදර චිත්‍ර අඳිනවා. එයාත් එක්ක පොඩි කාලේ ඇසුරත් එක්ක තමයි චිත්‍ර වලට යොමු වෙන්නේ. එතනින් පස්සේ පෙර පාසලෙන් පස්සේ පාසලට ගියාට පස්සේ පාසලේදී ගොඩක් ගුරුවරු මගේ චිත්‍ර දක්ෂතාව අඳුර ගන්නවා. මුලින්ම මතක් කරන්න ඕනි මම නම මතක් කරන්නම්. මගේ 3 වසරේ හිටපු පන්ති බාර සුනන්ද සර් තමයි මගේ චිත්‍ර හැකියාව මුලින්ම අඳුරගෙන ඔහු පාසලේ චිත්‍ර ගුරුවරියට මාව හඳුන්වලා දෙනවා. එතනින් පස්සේ මගේ පළවෙනි චිත්‍ර ගුරුවරයා වෙන්නේ ඉනෝකාද සිල්වා ගුරු මෑණියන්. ඊටමත් අතරින් මතක් කරනවා ඇය තමයි මගේ චිත්‍ර හැකියාවට මුලින්ම අත්පොත් තබන්න මේ දැනුම දෙන්නේ. ඊටඟට සාමාන්‍ය පෙළ අවසාන කාලයේදී මට හම්බ වෙනවා මගේ චිත්‍ර ගුරුවරයා හංස තාරක මගේ ගුරුතුමා. එතුමාගේ යටතේ තමයි මම තින්ත හරහා ඒ කියන්නේ දියසයම් ඝන මාධ්‍ය හරහා චිත්‍ර ඇඳින්න යොමු වෙන්නේ. එතෙක් පැස්ටල් මාධ්‍යයෙන් කරගෙන ආපු සිතුවම් කරන්නේ තින්ත වලට යන්නේ එතනින්. ඒත් එක්කම තමයි චිත්‍ර හැකියාව සාමාන්‍යයෙන් පාසලෙන් ලැබු දැනුමත් පොතපතින් අන්තර්ජාල හරහා ලැබිච්ච දැනුමත් එක්ක තමයි ගොඩක්ම තියෙන්නේ. මගේ අත්දැකීම් වලින් මම ඉගෙන ගත්තා. ඉගෙනගත් දේවල්. ඒතර ඒක තමයි වැදගත් වෙන්නේ. අපි අත්දැකීම් වලින් දෙයක් ඉගෙන ගන්න එක අපේ ජීවිත කාලේ හැමදාම අපිට මතක ඉන්නවා සහ අපිට අමතක වෙන්නේ නැහැ. මේ දේ කියලා. ඒක ඉතාමත්ම වැදගත් වෙනවා මම හිතනවා මේ හැකියාව. ඊළඟට මම ඔබෙන් අහනවා මේ ඔබට ලැබෙන සහයෝගය ගෙදර අයගෙන්, පාසලෙන්, අසල්වාසීන්ගෙන්, ඔබේ යාළු මිත්‍රාදීන්ගෙන් මම හැම කෙනෙක්ගෙන් අහන ප්‍රශ්නේ. මොකද අද වර්තමානයේ ගත්තොත් එම එක්කෙනෙක්ට එක්කෙනෙක් නැහැ. ඇත්තම කතාව. ගම්වලින්ම ගත්තොත් එම කෙනෙක්ට කෙනෙක් පරයා යන තමයි උත්සාහ කරන්නේ. මේකත් එක්ක ඔබ කොහොමද මේ සහයෝගය ගොඩනගා ගන්න? ගෙදර අයගෙන් කොච්චර සහයෝගයක් ඔබට ලැබෙනවද? ඒක මතක් කරමු අනිවාර්යයෙන්. ඒක මතක් කරන්න ඕනේ අය. ගෙදරින් දරුවෙකුට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපේ ගෙදරින් මට ඒ විදිහටම ලැබෙනවා. මගේ දක්ෂතාවයෙන් කලාකටයුතු වෙනුවෙන්. ඒ වගේම සමාජ මටත් පුදුමයට කාරණේ තමයි ගොඩක් වෙලාවට මිනිස්සු කියනවා ඉස්සරහට යනකොට ගොඩක් මේ ඒ කියන්නේ අපේ හවට ඉන්න කට්ටිය අපිට බාධා කරනවා මෙහෙමයි කියලා. මම කියන්න කැමති ඒක මට සාමාන්‍යයෙන් දැනට කලාවේදී වෙලා නැහැ. තාමම නැහැ. ඒ කියන්නේ කවුරු කොහොම කතා කරත් ආර්ට් ගැන මල්ලි වැඩ ටික සුපිරි වැඩ ටික ලස්සනයි. මගේ වචන කියන කමක් නැති වෙයි. මල්ලි වැඩ ටික සුපිරි ආර්ට් එක ක්වොලිටියට තිබුණා. එහෙම මට සාමාන්‍යයෙන් හැමෝම කියන්නේ අපි සුපිරි වැඩ කරමු මගෙත් ආර්ට් එකක් ඇඳ ගන්න ඕනේ. එහෙම කියන පිරිසක් මාවට දැනට ඉන්නවා. කොහෙද දැක්ක සමහරවිට මං වුන් අඳුරන්න ඒත් මට කතා කරගෙන අයියෝ ආනේ දර චිත්‍රයන්දේ කියන මට්ටමට දැනට සාමාන්‍යයෙන් මගේ මිතුරන් අතර සාමාන්‍ය පොඩි ඒ කියන්නේ ප්‍රියතාවයක් තියෙනවා මගේ සිතුවම් වලට. ගොඩක් හැමෝම වගේ කියනවා චිත්‍ර හොඳයි, අල්ලි චිත්‍රෙත් සුපිරි ඇඳගෙන යන් ඉස්සරහට. ඒ වගේ ප්‍රතිචාරම තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් වැරදි ප්‍රතිචාරයක් දැනට ලැබිලා නැහැ. ඒක තමයි මං හිතන්නේ මේ මිනිස්සුන්ට අපි ඒ දේ තමයි උගන්වන්නත් ඕනේ. කලාව කියලා කියන්නේ හරි සුන්දර දෙයක්. ඒක මිනිස්සුන්ගේ හිත සුවපත් කරන්න තමයි කලාව තියෙන්නේ. ඒ නිසා ඒකත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා අපේ මේ සුන්දර මිනිසට ඔබේ නිර්මාණය බාර ගන්න කැමති නම් අපි ප්‍රවා ආර්ට්ස් මං හිතන්නේ අපි යටින් නම්බර් එක දාලා තිනවා. කතා කරන්න අනිවාර්යයෙන්ම මේ වගේ ලස්සන වෝල් ආර්ට් එකක්, මේ වගේ ලස්සන නිර්මාණයක් ඔයාටත් ඔයාගේ ගෙදර කරගන්න පුළුවන්. ඒ නිසා ඒ ආදරෙන් ඒ විවෘත ආරාධනයත් ඔබට කරන ගමන්ම අපි දැන් හැරෙමු මේ චිත්‍ර විදියට. ඉතින් ඔබ කිව්වා මේ
දැන් අද වර්තමානයේදී ඉල්ලන්නේ හරි වෙනස් විදියට මිනිස්සු හරි චිත්‍ර කලාව වුණත් දැන් හැම කෙනෙක්ම දන්නෝ මේ නවීන ලෝකයේ තුල ගෝලීකරණය වෙච්ච ලෝකයේ තුල මේ චිත්‍රය ඔබ කිව්ව මට සීග්‍රී අප්සරාවේ අප්ඩේට් එකක් කියලා. අපි ඒක ගැන පොඩ්ඩක් අනිවාර්යෙන් හඳුනලා දෙන්න ඕනේ. සියර්සියා ග්‍රෆයිට් පෙන්සිල් වලින් අපි අඳපු චිත්‍රයක්. මේක ඇඳලා තියෙන්නේ කේන් පේපර් එකක් උඩ ග්‍රෆයිට් පෙන්සිලෙන් ඇඳලා තියෙන්නේ. මේක ඇඳලා තියෙන්නේ මොඩර්න් සීග්‍රී අප්සරා. ඒ කියන්නේ වර්තමානයට ගැලපෙන්න අප්ඩේට් කරපු සීග්‍රී අප්සරා කියන සිතුවමට තමයි මේක ඇඳලා තියෙන්නේ. මන්නෙන් පැය 7ක 8ක වගේ වෙහසමන්සයක් කළා තමයි මේක ඇඳලා තියෙන්නේ. 100% ග්‍රෆයිට් පෙන්සිල් විතරමයි මේකට චාකෝල් යොදාගෙන නැහැ. මේක අර අපි සීග්‍රිය දකින මොඩර්න් සීග්‍රිය දකින පරණ සීග්‍රිය අප්සරාගේ ඔළුවේ තියෙන මල් වෙනුවට රන් ඒ කියන්නේ අපි මේක ආභරණයක් විදිහට වෙනම පිටිපස්සට හෙඩ් ඩ්‍රෙස් එකක් දාලා තියෙනවා. ඒ වගේම තව මේ සීග්‍රිය අප්සරාවන්ගේ නැති ඇඳුම් කොටසක්. ඇඳුම් කොටසක් ටැටූ එකකුත් තියෙනවා. ඔව් ටැටූ එකක් තියෙනවා. මොඩර්න් කියන දැන් වර්තමානයේ ටැටූ කියන්නේ ඉතාලම ලස්සන කලාවක් කලාවක්. ඒකත් එකතු කරලා තමයි මම මේක මොඩර්න් සීග්‍රී අප්සරා විදිහට ඇඳලා තියෙන්නේ. අපි තව චිත්‍ර කිහිපයක් තියෙනවා ඔබගෙන් අහගන්න මේ සුන්දර හරි රසවත් මේ වැඩසටහන මම හිතනවා ඔබට. මොකද මේ චිත්‍ර ගැන නොදන්න කාරණා රැස්සක් ඔබට දැනගන්න ලැබෙනවා මේ වැඩසටහනත් එක්ක. ඒ නිසා අපි හිතනවා ඒක ඉතාමත්ම වැදගත්. මා ඊළඟට ඔබෙන් අහන ප්‍රශ්නේ. ඔබ දැන් වාණිජ්‍යව චිත්‍ර ඇඳීම ආරම්භ කරලා තියෙනවා. අපි තවත් චිත්‍ර කිහිපයක් දකිනවා මේ වාණිජ්‍ය අපි ඒවත් ඉදිරියේදී පෙන්නනවා. එතකොට මේ වාණිජ්‍ය චිත්‍ර කලාව තුළ ඔබ ඇඳලා තියෙන දැවැන්තම චිත්‍රය මේක කිව්වා. ඒතර අපි ඉදිරියට තව බලාපොරොත්තු වෙනවද මේ වාණිජ්‍ය චිත්‍ර කලාව ඉදිරියට කරගෙන යන්න? ඔව් අය ගොඩාක් ඉල්ලීම් තියෙනවා වාණිජ්‍යමය චිත්‍රවලට. ඒ කියන්නේ දැනට ගොඩක් චිත්‍රවලට ඉල්ලුම තියෙනවා ශ්‍රී ලංකාවෙත් ලෝකේ පුරාත් චිත්‍රවලට ඉල්ලුම කියන එක ගොඩක් තියෙනවා. දැන් ලංකාව වගේ රටක අඩු වුණත් සාමාන්‍යයෙන් යුරෝපාකරය වගේ රටකට ගියොත් එහෙම දැන් අපිට මෙහෙ ඉඳලුණත් ලොකු ඉල්ලුමක් තියෙනවා චිත්‍රවලට විදේශ රටවල විදේශ ආදායමට පවා යන්න පුළුවන්. චිත්‍ර කරන එක නම් කොහොමත් ඉදිරියට වේවි, තවත් බොහෝ නිර්මාණ වේවි ඉදිරියට. එතකොට අපි පොඩක් මතක් කරමු ඔබ අඳින චිත්‍රවල චිත්‍ර ශිල්ප ක්‍රම ගැන පොඩක් පිළිබඳව. මොකද අපි පොඩි අය බලාගෙන චිත්‍ර අඳින කැමති අය ගොඩක් ඉන්නවා. ඇත්තටම පොඩි ළමයි හරි කැමති මේ පැස්ටල් පෙට්ටියක් අරගෙන චිත්‍රයක් අඳිනවා කියන එක උන්ට හීනයක්. පොඩි කාලේ අපිටත් මතකයි අපි පාට පෙට්ටියක් ගන්නවා කියන එකත් අපිට සුන්දර සිහිනයක් කියලා තිබුණු කාලයක් තිබුණා. එතකොට මේ අපි පොඩියට දැනගන්නත් එක මේ චිත්‍රවල තියෙන ශිල්ප ක්‍රම ඔබ පාවිච්චි කරන ශිල්ප ක්‍රම පිළිබඳව පොඩි හැඳින්වීමක් කරමු. ඔව් අය ශිල්ප ක්‍රම කිව්වොත් චිත්‍රවල ශිල්ප ක්‍රම අපිට මෙහෙම කතා කරන්න මෙහෙම වෙලාව මැදි සාමාන්‍යයෙන් මට ඒ තරම් දැනුමකුත් නැහැ. ඇත්තටම කියන්න ඕනේ මම සාමාන්‍ය පොඩි දැනුමකින් තමයි මේ සියල්ල කරන්නේ. චිත්‍රවල දැනුම කියන එක සාමාන්‍යයෙන් මහා සාගරයක් තරම් ඇති මං හිතන විදිහට. මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ වෝල් ආර්ට්ස් වල නම් ලේයර් කියන මේ ශිල්ප ක්‍රමය තමයි ගොඩක් වෙලාවට අපිට ඉස්තර අර මේ වර්ණ ගැනීම ලේසි ගොඩක් සාමාන්‍යයෙන් වෝල් ආර්ට්ස් එක වගේ. මේදී ගොඩක් වෙලාවට මම ශිල්ප ක්‍රම වලට තව ගොඩක් මම කැමති මේ මම පාවිච්චි කරන වර්ණ වල සමහරවිට ගොඩක් දැකලා ඇති දන්නවා ඇති. මම පාවිච්චි කරන ගොඩක් අඳුරු වර්ණ. ඒ කියන්නේ අඳුරු වර්ණ කියන එකේ තියෙන රසයට තමයි මම කැමති. ඒ කියන්නේ ඩාර්ක් මෝඩ් එක. ඒ කියන්නේ අනේ මන් දන්නේ ඒක කියන්නේ අර දීප්තිමත් වර්ණ වලට වඩා ටිකක් අඳුරු ස්වභාවයේ වර්ණ වලට කැමැත්තක් තියෙනවා. ඒත් එක තමයි ගොඩක් වර්ණ ගැනීම වෙන්නේ ගොඩක් වෙලාවට. තව අපි අර මම ගොඩක් වෙලාවට තව පාවිච්චි කරන ක්‍රමයක් තමයි මොනෝක්‍රෝම්ස් කියන එකම වර්ණයේ වර්ණ ප්‍රභේද. ඒ කියන්නේ අපි රතු වර්ණය ගත්තත් රතු වර්ණයේ තියෙන වර්ණ ප්‍රභේද සාමාන්‍ය. රතු කිව්වට වර්ණ ප්‍රභේද කරන තියෙන කළු සහ සුදු අතර තියෙන රතු වර්ණයේ ගොඩක් දේවල් තියෙනවානේ. අන්න ඒ ටිකත් එක්ක සාමාන්‍ය මම ගොඩක් වෙලාවට මොනෝක්‍රෝම්ස් වල චිත්‍ර වලට තමයි ගොඩක් ඉල්ලුමක් ඒ කියන්නේ කැමැත්තක් සහ ප්‍රේක්ෂකයාගේ කියන්නේ දකින්න කෙනාගේ ඉල්ලුමක් තියෙනවා ගොඩක් ඒවට. ඒ කියන්නේ වර්තමානයේ අඩුයි ගොඩක් වෙලාවට මම දැකලා තියෙන විදිහට කියන්නේ. මම දන්න කම්පමත් එක අඩුයි ඒ වගේ ආර්ට් වෙනවා. ඒ වගේ දේවල් ඉල්ලුම දෙනවා. තව වර්තමාන වෙනුවට චිත්‍රයක් සාමාන්‍යයෙන් සම්පූර්ණ විත්තියක් කරනවාදී සාමාන්‍ය චිත්‍ර කොටසක්. ඒ කියන්නේ පැනල් ආර්ට්ස් එකක් විදිහට දැකලා ඇති මගේ සමහරට ආර්ට්ස් පෙන්වන්න පුළුවන් ඉදිරියට තීරු වශයෙන් තියෙන චිත්‍ර. ඒ කියන්නේ එකම චිත්‍රේ ඛණ්ඩනය කරලා තියෙන චිත්‍ර. අන්න ඒ වගේ දැන් සාමාන්‍යයෙන් ඉස්සලට ටිකක් මොඩර්න් මං කැමති කියන්නේ මොඩර්න් කියන දේ දැන් චිත්‍ර වලට ඇවිල්ලා තියෙනවා. ගොඩක් ඒක මම ඒකම වෙනස් අපි අර සින්දුවක උනත් කවර් කරනවා වගේ. අනිවාර්යයෙන්යි. ඒක අර පරණ විදිහට තියෙනවට වැඩිය ප්‍රේක්ෂකයා අතරට කියන්නේ දකින්න කෙනා අතරට චිත්‍රයේ රස විඳින කෙනා අතරට ඒක ගෙනියන්න දැන් ලේසි වෙලා තියෙනවා අපිට. එතකොට ප්‍රසාද් අපිට මේ චිත්‍රය ඔබ මේ චිත්‍රය ගැන අපිට හැඳින්වීමක් කරමු. හරි අපූර්ව චිත්‍රයක් මම මේ දැකපු ගමන් ඒක ගැන පොඩි අවධානය ගියා එක සැනින්ම. මොකක්ද මේ චිත්‍රය? මේකයි මම පේන්ට් කරන්නේ ඇක්‍රලික් ඔන් කැන්වස්. ඒ කියන්නේ ඇක්‍රලික් මාධ්‍යයෙන් කැන්වස් එකක් උඩ ඇඳලා තියෙන්නේ ස්ට්‍රීට් වේ අඳුරු බව කියන මාතෘකාවට. ස්ට්‍රීට් වේ අඳුරු බව. මේක කොටසෙන් කොටස මම කියන්න ඒක සුදුසුද කියන්න දන්නේ නැහැ. මේක ගොඩක් තනි කළු සුදු වර්ණයක් සහ ගොඩක් රතු ඒ කියන්නේ කළු සුදු රතු කියන වර්ණ තුන තමයි ප්‍රධාන වශයෙන් පාවිච්චි කරලා තියෙන්නේ. කළු සහ සුදු අතර වර්ණ ප්‍රභේද කීපයක් අරගෙන තියෙනවා. ස්ට්‍රීට් වේ අඳුරු බව කියන්නේ මේක කාන්තාව ස්ට්‍රීට් වේ කියන එකම ගොඩක් වෙලාවට සුන්දර විදිහට මාතු කරලා තියෙනවා අතීත සංස්ථායිත. ඒ කියන්නේ
දන්න විදිහට අතීතයේ කාන්තාවක් කියන තැන ලොකු ලස්සන කෙනෙකුට ලොක සාමාන්‍ය සරල ලස්සන තැනකට දීලා තියෙනවානේ. මම හිතුණා මේක ආර්ට් එක කරනකොට ඒ තියෙන සුන්දරත්වය ඇතුලේ අඳුරක් තියෙනවානේ. ඒ කියන්නේ කාන්තාවක් වුණත් ජීවිතේ කොහේ හරි කළු පැතිකඩක් තියෙනවා. කළු පැතිකඩක් තියෙනවානේ. එන්න ඒක මම පෙන්වන්න ඕනේ. හැමෝම සුන්දරයි කියලා පෙන්වන දේත් පොඩි අඳුරක් තියෙනවා කියන්නත් මට පොඩි දෙයක් හිතුණා. ඒකත් එක තමයි මම මේ ආර්ට් එක කරන්නේ. මේක පොඩ්ඩක් සාමාන්‍යයෙන් රාගික පැත්තට බර චිත්‍රයක් විදිහට තමයි මේක කරලා තියෙන්නේ. මේකේ ස්ත්‍රී ශරීරයේ කොටස් එක්ක පොඩි විශේෂාංග කිහිපයක් එක තමයි චිත්‍රය කරලා තියෙන්නේ. පේනවා චිත්‍රයේ කටක් තියෙනවා. එය දියාරුවෙන් වැగిරෙන කටක් ඇස කටක් තියෙනවා. ඒ වගේම මේක පේනවා ඇති ඇසක් රාගී දෙනෙත් නෙමෙයි. අය මෙතන සාමාන්‍යයෙන් ශෝකී දෙනෙත් විදිහට තමයි දෙනෙත් මේ කරලා තියෙන්නේ. ඒ වගේම වැහැරෙමින් තියෙන ශරීරයක්. පැත්තකින් තියෙනවා රතු පාට වැහැරෙන ලේ බිඳුවක්. සාමාන්‍ය චිත්‍රයේ රස විඳින කෙනා ඒ රස විඳීම වෙන ලොකු කතන්දරයක් මේක තුල කියන්න උත්සාහ කරලා තියෙනවා. මේ පොඩි කැන්වස් එකක් උඩ ඇඳලා තියෙනවා. මම හිතනවා ඔබ චිත්‍රවල මේ යන්න ඕනේ හිණිපෙත්තේ දැන් ආසන්න ඉන්න. ඔබට තව යන්න චූටි ගමනක් තියෙනවා. අපි දන්න විදිහට ඔබ කිව්වා තව ඉගෙන ගන්න චිත්‍ර තුල ගොඩාක් දේවල් ඔබට තියෙනවා ඇති කියලා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මේ සියලුම දේවල් කාගේ හෝ මාර්ගෙන් හරි ඔබට ඉගෙනගෙන මේ තවදුරටත් මේ චිත්‍ර ශේෂ්ත්‍රය විශේෂයෙන්ම කාලචිත්‍ර රාජධානිය තුල ඔබ ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙක් විදිහට අපේ පරම්පරාව තුළින් තවදුරටත් නැගී එන්න පුළුවන් වෙන එක අපි අනිවාර්යෙන් ප්‍රාර්ථනා කරනවා. හරි ප්‍රසාද් මල්ලි. දැන් අපි ඉන්නේ මේ තවත් ලස්සන චිත්‍රයක් ගාව මේ ඔබ ඇඳපු චිත්‍රයක්. මේක ගැන අපි හැඳින්වීමක් කරමු. හරි සුන්දරයි. අපි දැක්කට පස්සේ පොඩක් ඇස් දෙකට පොඩක් ප්‍රියමනාප ගතියක් පොඩි සුන්දරත්වයක් තියෙනවා. අපි චිත්‍රය අඳින්නේ මොන වගේ කාලයක්ද කොච්චර කාලයක්ද ගත වුණේ මොකද්ද මාධ්‍ය ඒ වගේම මොකද්ද මේ ස්ටයිල් එක. ඒ කියන්නේ අපි අඳුරලා දෙමු. ඔවයි මේක තමයි අලුතෙන්ම අඳපු බෝල් ආර්ට් එක. මේක ඇඳලා තියෙන්නේ මැන්ඩෙලා කියන කලා කොටසේ අලුත් ආර්ට් එකක් විදිහට ඇඳලා තියෙන්නේ සංගීතයට ප්‍රේ කරන කෙනෙක්ගේ ඉල්ලීම කරතේ කරපු නිර්මාණයක්. මැන්ඩෙලා ආර්ට්ස් විදිහට මැන්ඩෙලා ආර්ට් තුනක් පිටිපස්සට දාගෙන තව ගිටාර එකක් තව සාම්ප්‍රදායික හැඩත් එක්ක තව අලුත් කරපු හැඩ කිහිපයක් මගේ හැඩ කිහිපයක් එක්ක එකතු කරලා අඳපු චිත්‍රයක්. ඇඳලා තියෙන්නේ සුදු පාට බිත්තියක කළු පාට තින්ත වලින් කළු පාට වලින් අපි ඇඳලා තියෙන ඇක්‍රලික් වලින් අඳපු චිත්‍රයක්. සාමාන්‍යයෙන් දවසක සාමාන්‍ය පැය 12ක විතර වගේ වෙහසක් මහන්සිලා තියෙනවා මේ චිත්‍රය. ඇත්තටම සුන්දර චිත්‍රයක්. මේක දැක්කට පස්සේ අපිට තාස්සේ නොමේ විතරක් නෙමෙයි තව චිත්‍ර තියෙනවා. හරි ප්‍රසාද් මල්ලි මේන තියෙනවා තවත් අපූර්ව චිත්‍රයක්. මේක ගැනත් අපි පොඩි හැඳින්වීමක් කරමු. ඔවයි මේක නම් සාමාන්‍ය සරල බිත්ති අලංකරන මෝස්තරයක් විදිහට තමයි ඇඳලා තියෙන්නේ. කළු සුදු මාධ්‍ය දෙක භාවිත කරලා සුදු බිත්තියක ඇඳලා තියෙන්නේ. ඇඳලා තියෙන්නේ ඒකත් ඇක්‍රලික් මාධ්‍යෙන්මයි ෂැඩෝ එකක් අපි භාවිත කරලා තියෙනවා. 3D වෙලා ආර්ට් එක සාමාන්‍යයෙන් පොඩක් මතු වෙලා පෙනෙන පොඩි සරල ශිල්ප ක්‍රමයක් යොදාගෙන තියෙනවා. පොඩි සරල සිතුමක්. ඔබටත් පුළුවන් ප්‍රවා ආර්ට්ස් මගින් මේ වගේ ලස්සන චිත්‍රයක් ඇඳ ගන්න. කතා කරන්න පහදින නම්බරේ ඔයාගේ ගෙදර, ඔයාගේ කාමරේ, ඒ වගේම ඔයාලගේ ගෙදර එලි මහනේ ඕන තැනක මේ වගේ සුන්දර බිතු සිතුමක් අනිවාර්යෙන් ඇඳ ගන්න පුළුවන්. මේ අපේ ප්‍රසාද් මල්ලිට කියනවා. ඔබට සාමාන්‍යයෙන් චිත්‍රයක් අඳින්න කොච්චර වගේ කාලයක් ගත වුණාද? ඔබ මේකට දින 3ක් වගේ ගත වෙනවා කියලා. සාමාන්‍යයෙන් මේ චිත්‍ර වලට කොපමණ වගේ කාලයක් ගත වුණාද? ඒක අයියේ චිත්‍රයකට ගත වෙන කාලය කියන එක අපිට නිශ්චිතයි මෙච්චරයි කියලා කියන්න සාපේක්ෂයි. ඒක තමන් ඉන්න හැඟීම, තමන් චිත්‍රයට දක්වන ආදරය, තමන් චිත්‍රයට කොච්චර කැමැත්තෙන්ද මේක අඳින්නේ කියන දේත් එක්ක ඒක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අපි හරියට චිත්‍රයක් මං කියන්නේ චිත්‍රයක් ඇඳලා ඉවර කරන්න බැරි තරම්. චිත්‍රයක් මෙච්චර මං දැන් ඇඳලා ඉවරයි කියන්න බැරි තරම් සාමාන්‍ය චිත්‍රයක් අපිට දෙයක් මතු කරන්න දෙයක් නිර්මාණය කරන්න තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් සරලව මේ චිත්‍රය හරියට නිමයි කියලා කිව්වට ඒකේ තවත් අපිට දාන්න පුළුවන් ශිල්ප ක්‍රම ඕනි තරම් තියෙන්න පුළුවන්. අන්න ඒකතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා කාලය ගැන කියද්දී. එතකොට ප්‍රසාද් අපිට පැහැදිලි කරන්න පුළුවන්ද මේ වෙනකොට ඔබ චිත්‍ර කොපමණ සංඛ්‍යාවක් ඇඳලා තිබෙනවද? මේ චිත්‍ර ගත්තත් කොම ගත්තත් සාමාන්‍යයෙන් කොපමණ වගේ චිත්‍ර ප්‍රමාණයක් ඔබ ඇඳලා තියෙනවද? කීයකට වගේ වැඩි කියලා සාපේක්ෂව කියන්න පුළුවන්. ඔව් ඒකත් සාමාන්‍යයෙන් නිශ්චිතව කියන්න අමාරු ප්‍රශ්නයක්. මොකද අර මතක කාලේ ඉඳන් ඇඳපු චිත්‍රත් එක්ක දැන් බලනකොට සාමාන්‍යයෙන් ඇඳලා ඇති සාමාන්‍යයෙන් 500ට එහා 1000කට ආසන්න වගේ චිත්‍ර ප්‍රමාණයක් ඇඳලා ඇති. සාමාන්‍යයෙන් ඒත් වෘත්තීයමය වටේම මම චිත්‍ර අඳින්න පටන් ගන්න සෑහෙන කාලයක් වෙන්නේ නැහැ. පොඩි කාලයක් වෙන්නේ. සාමාන්‍යයෙන් අවුරුදු 1.5ක් 2ක විතර වගේ කාලයක් තමයි වෙන්නේ. ඒ අතර ඉතින් චිත්‍ර බොහොම නිර්මාණය කරලා ඇති. සාමාන්‍යයෙන් මම හිතනවා අවම වශයෙන් මම මුල ඉඳලා ඇඳපු චිත්‍රත් එක්ක සාමාන්‍ය 500කට වැඩි චිත්‍ර ප්‍රමාණයක් වගේ මම කරන්න ඇති කියලා. එතකොට ඉදිරි අනාගත බලාපොරොත්තු ඔබ කලා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරනවා. එතකොට මේ ඔබ ඉදිරි අනාගතයේ තීරණය කරන්නේ අධ්‍යාපනයත් එක්ක විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාarලාද? එහෙම නැත්නම් එතනින් එහාට යන වෘත්තීය මට්ටම දක්වා බලනවාද? එහෙම නැත්නම් ඔබ කලා ශාස්ත්‍රය තුළ ඉඳමින් මේ චිත්‍ර පිළිබඳව
ඔබ අපිට බලන්න චිත්‍ර ශාස්ත්‍රය අපි ගත්තොත් එහෙම ඔබට පුළුවන් මේ ආකිටෙක්චර් වගේ පැත්තකට යන්න. ඒතර ඒ වගේ පැත්තකට ඔබ යොමු වෙනවද? එහෙම නැත්නම් අධ්‍යාපනය තුළ විශ්වවිද්‍යාලගත වෙලා විශ්වවිද්‍යාලවල අපි චිත්‍ර ශිල්පය තවදුරටත් ඔබට වර්ධනය කරන්න පුළුවන්. ඒ නෑ කියන්නේ නෑ. කොහොමද ඔබගේ ඉදිරි අනාගත බලාපොරොත්තු ඔබ මේ වෙනකොට කොහොමද මොන වගේ බලාපොරොත්තුවද ඔබ ගැට ගහගෙන තියෙන්නේ දැන් ජීවිතේ? ඔය පාසල් අධ්‍යාපනය කියන එකත් කලාවට ගොඩක් වැදගත් වෙනවා. අපි කිව්වට පාසලේ කලාකරුවා මැරෙනවා කියලා මම හිතන්නේ පාසලේ එහෙම වෙනවා කියලා. පොඩි හිර කිරීමක් වෙනවා පාසල් විශේෂ ක්ෂේත්‍රය ඇතුලේ කලාව කියන එකට. ඒක තමයි මම කිව්වට කමක් නැති මම සාමාන්‍යයෙන් ඔය චිත්‍ර මම කලාවේ කරන්නේ චිත්‍ර විදිහට මම චිත්‍ර තරඟ කියන එක ප්‍රතික්ෂේප කරන කෙනෙක්. ඒ කියන්නේ මොකද අපිට නැටුමක් ගීතයක් ඒකේ අඩුපාඩුත් එක්ක සාමාන්‍ය මේක කියන්නේ ප්‍රමිතියට නැහැ කියන්න පුළුවන්. ඒත් මම කියනවා චිත්‍රයක අපි ගහන පින්සල් පාර අපි අඳින පැස්ටල් ඉර අපිට අපේ ශෛලියනේ මම අඳින්නේ මගේ ශෛලියට. ඒක වෙන කෙනෙක්ට කැත වෙන්න පුළුවන්. ඒත් තමන් අඳින්නේ තමන්ගේ ශෛලියකට. කැතයි කියන්නේ සිතුවමක් නෑ. මොකද එකිනෙකාගේ ශිල්ප ක්‍රම වෙනස්. මම සමහරට ඔබත් චිත්‍ර නොවැන්දාට ඔබ අඳින චිත්‍රය ඔබ ඇන්දොත් ඒකේ වෙනම ශිල්ප ක්‍රමයක් තියෙන්න පුළුවන්. ඒක චිත්‍රවලට මේක ලස්සනයි මේක කැතයි කියන දෙයක් නෑ. ඔබ දැකලා ඇති සමහර සිතුවම් තියෙනවා මේක මොකක්ද කියලා අපිට එකපාරට දැකපු සැනින් අඳුර ගන්නට බෑ. ඒත් ලොකු ශිල්ප ක්‍රම ටිකක් ලොකු කලාවක් ඒ චිත්‍රයක තියෙන පුළුවන්. බහල ඇති සාමාන්‍යයෙන් ලෝකපකට මොනාලිසා චිත්‍රය වගේ චිත්‍රයක් කියන්නේ දැනටවත් චිත්‍රයේ තියෙන දේවල් තාම කතා බහ කරලා ඉවර කරලා නැති චිත්‍රතුමක්. ඒ වගේ වෙන්නට පුළුවන්. සමහර කෙනෙකුට ඒක කැතයි කිව්වට එක එක්කෙනාගේ දෘෂ්ටි කෝණය තමයි චිත්‍රයක තියෙන ලස්සන තීරණය වෙන්නේ. ඒතර අපි විශාල තොරතුරු ප්‍රමාණයක් දැන් ඔබත් එක්ක කතා කළා. ඇත්තටම හරි රසවත් මේ චිත්‍ර පිළිබඳව මා නොදන්නා කරුණු සහ අපේ වැඩසටහන බලන අය නොදන්නා කරුණු ඉගෙන ගන්න ඇති. සහ අපි කියනවා මේ චිත්‍ර සම්බන්ධව ඔබ දන්න කරුණු. යටින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක දන්න අයට ෂෙයා කරන්න. මේ වගේ දේවල් දැනගන්න කැමති අය. ඒ වගේම මේ දේවල් උගන්වන්න කැමති අය ගොඩාක් අය ඉන්න පුළුවන් මේ සමාජයේ. ඒ නිසා ඔවුන්ටත් අපි අවස්ථාව දීලා බලමු. මම ඉස්සලා කිව්වා වගේ අපේ ප්‍රසා ආර්ට් වලට තැනක් දීලා බලන්න. ඔබේ ගෙදරත් ඔබේ විතුසිතුවමත් මොහුට කියලා කරගන්න. යටින් අපි අංකේ දාලා තිනවා. මොහුට අනිවාර්යෙන් කතා කරන්න. ඒ වගේම මේ වගේ දක්ෂයෝ ඉන්නවා නම් අනිවාර්යෙන් එයාලවත් අපිට සම්බන්ධ කරන්න. 071යි 456 052 අපේ WhatsApp අංකයට අනිවාර්යෙන්ම මැසේජ් එකක් දාලා තියනවා. අපි ඔව අනිවාර්යෙන්ම සම්බන්ධ කරගන්නවා. හරි ප්‍රසාද් මල්ලි. අපි ඉදිරි අනාගතේ අපිට සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි සූදානම් වෙන්නේ මේ වැඩසටහන අවසන් කරන්න. අවසාන වශයෙන් ඔබට මොනවා හරි කියන්න දෙයක් තියෙනවා ඕන දැන් තමයි අවස්ථාව. ඔව් අය ඇත්තරම මුලින්ම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්නාට දුර බැහැර ගෙවාගෙන ඇවිල්ලා මං වෙනුවෙන් කාලය කැප කරාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. කලාව ගැන කියන්න තියෙන්නේ දැන් මේ වීඩියෝ එක බලන් ඉන්න හැමෝටම කියන්න තියෙන්නේ මම නොදන්න තව දේවල් දන්න ඔබ බොහෝ දෙනෙක් තව මේ වීඩියෝ එක බලාවි. ඉතින් ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා මම වෙනුවෙන් ඔබගේ දැනුම ඔබට හැකි පමණින් කමෙන්ට් එකකින් හෝ ලබා දෙන්න පුළුවන් නම් ඒක මටත් ගොඩක් වටීවි තවත් දකින්න කෙනෙකුටත් ගොඩක් වටීවි. මම හිතනවා මගේ සිතුවම් ඒ කියන්නේ මගේම විතරක් නෙවෙයි ලංකාපුරා කලාකාරයෝ ඕනි තරම් ඉන්න මේ වගේ හැමෝටම මේ වගේ හොඳ අවස්ථාවක් ලැබෙන්නට ඕනි. දැන් වර්තමානයේදී අන්තර්ජාලය කියන්නේ හොඳ දේවල් ගොඩකට පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. මේ වගේ දෙයක ඉතින් තව කෙනෙකුට දැනුමක් ලබා දෙන්න තව කෙනෙකුගේ හැකියාවක් වර්ධනය කරන්න අපිට අවස්ථාව ලැබෙනවා නම් ඒක ගොඩක් වටින දෙයක්. හැමෝටම කියන්නේ තමන්ගේ ඇඟේ හැංගිච්ච කලාකරුවෙක් ඇති. පොඩ්ඩක් එළියට අරන් බලන්න. සමහරට ඒක වෙනම නිර්මාණයක් වෙන්නට පුළුවන් වෙනම බ්‍රෑන්ඩ් එකක් වෙන්නට පුළුවන්. මම දන්න පුංචි දැනුමකින් තමයි දැනට කරගෙන යන්නේ. තවත් ඉදිරියට කලාව පිළිබඳ හදාරමින් පවතිනවා චිත්‍ර කලාව පිළිබඳ බොහෝ දුරට. ඒ වගේ වැඩ ටිකක් තමයි සිදුවෙන්නේ. මෙතෙක් මං වෙනුවෙන් චිත්‍ර වෙනුවෙන් කැපකිරීම කරපු අවස්ථාව ලබා දෙමු. සියලු දෙනාටම ස්තුතියි කියන්නේ මේක අවස්ථාවක් කරනවා. ඔය දෙන්නත් ඇතුළු. බොහොම ස්තුතියි. අපි ඔයාලටත් ස්තුතිය පුද කරනවා මේ අපිත් එක්ක වැඩසටහනට සම්බන්ධ වෙච්ච ගැන අපිත් එක්ක ඇවිල්ලා මේ බෝල්ලාත් මේවා පෙන්නලා මේ චිත්‍ර ගැන පැහැදිලි කිරීම කරාට ගොඩක්ම ස්තුතියි අපි channel එකත් එක්ක සම්බන්ධ වුණ එකට කතා කරපු ගමන් ආයි අපි යමු කියලා ආවේ අවස්ථාවට සම්බන්ධ වෙච්ච උඩ ගොඩක් ස්තුතිවන්ත වෙනවා. එහෙනම් අපි අද සූදානම් වෙන්නේ වැඩසටහනින් සමුගන්න මේ Deals with Knowledge කලාව හොයන ගමන තුල දක්ෂීන් ඒ වගේම තවත් විශේෂ දේවල් ඉදිරියේදී අපේ channel එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මම සුන්දර කාලතිත්ත රාජධානියේ සිට විහංගනාතුන් වික්‍රමරත්න සමගින් චමෝත් දිල්ෂා